මම ජීවිතයත් උගන්වමින් බයෝලොජි රහ කරන ගුරුවරෙක්. අමිමන් තැනෝ ගුරු උතුමන්. අක්මා සෛලය ඩැමේජ් වෙනවා. නැත්තම් මදිසාර බිඳ හෙලපුවා මොකදනේ? උඹ බිඳ හෙලපන් මම බොනවා කියලා බියගින්නේ. හැබැයි අක්මා සෛල රීජෙනරේට් වෙනවා. රීජෙනරේට් වෙනවා කියන්නේ ආපහු හැදෙනවා. එක සැරයක් බිව්වොත් ආපහු බොන්න පුළුවන් කොච්චර කාලයකට පස්සේද? මාස 18කට පස්සේ. එහෙමද මිනිස්සු බොන්නේ? අඩු ගානේ පැය 18ක්වත් ඉන්නවද? නෑනේ. ඒතර වෛද්‍යවරයා අහනවා මේ ටික බලලා බොනවනේ. එතකොට වෛද්‍යවරයා කියනවා මේ මට බොරු කරන්න එපා. මේ පේනවා මෙතනින් මේ හොඳට ගහනවා දවස ගාන කියලා. හරිද? බොරු කරන්න බෑ. ඔබ දන්නේ නැති දෙයක් තියෙනවා මේ පව් මද්යසාර බිඳ හෙලන්න ගියාම අක්මාවේ අපි හිතන්නේ අපි මද්යසාර බිඳ හෙළුවයි කියලානේ අක්මාව. මද්යසාර බිඳ හෙලන්න ගියාම ආපු මද්යසාර ප්‍රමාණය වැඩි වීමත් එක්ක මෙන්න මේ මද්යසාර බිඳ හෙලන්න ගිහිල්ලා සෛලය ඩැමේජ් වෙනවා. තේරෙනවද? අක්මා සෛලය ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ අක්මා සෛලය විනාශ වෙනවා. නැත්තම් මදිසාර බිඳ හෙලපුවා මොකදනේ? ආයෙ බොනවනේ පහුවදාට. උඹ බිඳ හෙලපන් මම බොනවා කියලා බියගින්නේ. එහෙමනම් අවුලක් නැහැනේ. වැඩේ තියෙන්නේ මද්යසාර බිඳ හෙලන්න ගියාම මේ සෛලය පුපුරලා විනාශ වෙනවා. හැබැයි අක්මා සෛල රීජෙනරේට් වෙනවා. රීජෙනරේට් වෙනවා කියන්නේ ආපහු හැදෙනවා. ආපහු හැදෙන්න මාස 18ක් යනවා. දැන් එක සැරයක් බිව්වොත් ආපහු බොන්න පුළුවන් කොච්චර කාලයකට පස්සේද? මාස 18කට පස්සේ. එහෙමද මිනිස්සු බොන්නේ? අඩු ගානේ පැය 18ක්වත් ඉන්නවද? නෑනේ. පැහැදිලිද? ඒතර මේ ෂෝට් ඩිස්ටන්ස් වලින් එනකොට බිඳ වැටෙන මොකක් ප්‍රමාණයද? හැදෙන ප්‍රමාණයට වඩා බිඳ වැටෙන ප්‍රමාණය මොන වෙනවද? වැඩි වෙනවා. මාරු වැඩි. එතකොට ඔබ දන්නවද මේ අක්මා සෛල ඇතුලේ විතරක් තියෙන එන්සයිම වගේක් තියෙනවා. ඒක වෙන ඇඟේ කොහෙවත් නැහැ. මේක ඇතුලේ විතරක් තියෙන එන්සයිම වගේක් තියෙනවා. පැහැදිලිද ඒක? අක්මා සෛල බිඳ වැටීමත් සමග ඇතුලෙන් යන රුධිර වාහිනී වල රුධිරයට මෙහෙම එන රුධිරයට හරිද? ඒ එන්සයිම එකතු වෙනවා. අක්මා සෛල බිඳ වැටීමෙන් ලැබෙන එන්සයිම. ඊට පස්සේ අපි මෙතනින් විදලා රුධිරය ටිකක් ගන්නවා. අරගෙන අපි බලනවා liver enzyme කොච්චර තියෙනවද කියලා. liver enzyme වර්ග කීපයක් තියෙනවා. එක SGOT දෙක SGPT මේවයි දිග නම් තියෙනවා. ඒවා ඉන්නේ මං කියන්නේ. හරිද? gamma GT මේවා ඔක්කොම මොනවද කියන්නේ? liver enzyme. හරිද? එතකොට liver එකේ තත්ත්වය liver එකේ තත්ත්වය මොකද්ද කියලා බලාගන්න බ්ලඩ් ටිකක් ගන්නවා මෙතනින්. අරගෙන මේ enzyme තියෙන ප්‍රමාණය බලනවා. හරිද? සාමාන්‍යයෙන් තියෙන ප්‍රමාණයක් තියෙනවා ඒවා. ඒ කියන්නේ එකෙන් කියවෙන්නේ සාමාන්‍යයෙන් කොහොමත් අක්මා සෛලයක් දෙකක් බිඳ වැටෙනවා. දැන් මේවයි ගණන් කියන්නේ මට මතකත් නැහැ. ඒකේ සාමාන්‍යයට වඩා බෙහෙවින් වැඩි වෙලා නම් හරි. දැන් අපි SGOT නික මම ගන්නේ 46යි කියලා තියෙනකෝ තියෙන්න ඕනි සාමාන්‍ය ගාන 100ක් විතර වගේ වෙලා තියෙනවා නම් අම්මට වැඩේ මේ සෑහෙන්න liver enzyme මොකට එනවද? රුධිරයට එනවා. ඇයි liver enzyme රුධිරයට එන්නේ? liver cells damage වෙනවා. මොකද මේ enzyme වෙන කොහෙවත් නැහැ, liver එකේ විතරයි තියෙන්නේ. ඒවා රුධිරයට එන්නේ liver cells මොනවා වෙච්ච නිසාද? damage වෙච්ච නිසා. ඒතර වෛද්‍යවරයා අහනවා මේ ටික බලලා
බොනවනේ. පිස්සුද? කටේ තියන්නේ උගුරට හලාගන්නේ හරිද? එතකොට වෛද්‍යවරයා කියනවා මේ මට බොරු කරන්න එපා. බොරු නොකළ යුතු කීප දෙනෙක් ඉන්නවා. හරි. ඇත්තම කියන්න ඕනේ කෙනා තමයි කවුද? වෛද්‍යවරයා. එතෙන්දි තමන්ට කරන්න දෙයක් නැහැ. මොකද එතනින් එහාට මුකුත් කරන්න බෑ බොරු කියනවා නම්. හරි. මේක පේනවා මෙතනින් මේ හොඳට ගහනවා දවස ගාන කියලා. හරිද? හරිද? මේක බලාගෙන වෛද්‍යවරයා ආපුවම කියනවා නෑ කියලා. අනේ මේ නිකන් ඉන්න ඕයි. හරිද? මේකෙන් පේනවා ඒක. හරිද? අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පැහැදිලිද ඒක? බොරු කරන්න බෑ. හරි. ඒක තමයි තත්ත්වය. තාම සිරෝසිස් හැදිලා නැහැ. හැබැයි ඒ මග කියනවා. පාර පෙන්නනවා මේකෙන් හරිද? එතකොට මේ ටෙස්ට් එකට කියන්නේ මොකක් කියලාද? මේකට කියන්නේ මොකක් කියලාද? liver profile කියලා කියන්නේ. කෙනෙක්ගේ liver profile test එකට ගන්න blood. ඒකෙන් කියන්න පුළුවන් අක්මාව එයාගේ කොයි වගේද කියලා. ඒ liver enzyme හදන්නේ අක්මාවේ විතරයි. ඒවා රුධිරයට එන්න විදිහක් නැහැ. රුධිරයේ අසාමාන්‍ය ලෙස ඒවා තියෙනවා නම් ඔබගේ අක්මාවේ සෛල අසාමාන්‍ය ලෙස ඩැමේජ් වෙනවා. නිකන් ඩැමේජ් වෙන්නේ නැහැ. ඒක තමයි වැඩි. අර ડોක්ටර් කෙනෙක් මෙහෙම ඇහුවලු. liver profile එක බලලා මේවා වැඩිනේ. අර එළියෙත් මිනිස්සු වැඩිපුර ඉන්න හින්දා හරි නෑනේ පර්සනලි එහෙම අහන එක. ළඟට කියලා ඇහුවලු බොනවද කියලා. තියෙනවා නම් පොඩ්ඩක් ගමු කිව්වලු. ඌට තේරිලා තියෙන එක. ડોක්ටර් එහෙම ලං වෙලා අහලා තියෙන අර හැමෝටම තමසේ බොනවද කියලා එළියටත් ඇහෙන්න පුළුවන් නේ. එහෙනම් ළඟට ඇවිල්ලා බොනවද කියලා ඇහුවා. අරු වටපිට බලලා තියෙනවා නම් පොඩ්ඩක් ගමු කමන්නේ. ඒ જાති පොරවල් ඉල්ලේ හරි. ඔව්. ඕක තමයි ප්‍රශ්නේ. හරි. ඊළඟට මේ ඔය රිජ්වේ ආර්යාරෝහල කියන ළමා රෝහල තියෙන්නේ. හරි. ඒ වගේ ඒවය ඉන්නවා ළමයි ලදරුවෝ පෙරසිටමෝල් ටොක්සික් වෙච්ච අය. පෙරසිටමෝල් ටොක්සික් වෙලා. ඒ කොහොමද? පෙරසිටමෝල් අඩංගු පැණි තියෙන්නේ අර එව්වා පොවලා. ඒකේ පැහැදිලිව කියනවා ටයිම් ඩියුරේෂන් එක බලන්න ඊළඟට බොන මාත්‍රාව බලන්න කියලා. નિયમિત මාත්‍රාවට වඩා වැඩියෙන් ගියොත් පොඩි එකාගේ අක්මාව මොනවා වෙනවද කියන්නේ ඩැමේජ් වෙනවා. බෙහෙත කියලා කිව්වට උනාඩු කරන්න දුන්නට අක්මාවට බලපෑම නරකයි. තේරුණාද? පෙරසිටමෝල් ටොක්සික් වෙච්ච ලදරුවෝ ඕනි තරම් ඉන්නවා. හේතුව මොකද්ද දන්නවද? හේතුව තමයි ළමයාගේ උණ බැලුවා මේ සිරප් එක දුන්නා පැය 6කින් නම් ආයේ දෙන්න තියෙන්නේ. පැය 3කින් විතර බලපුවම ආයේ උණ නම් ආයේ සැරයක් දෙනවා. එහෙම පැය 6ට 6 පාරක් විතර දෙනවා. පැන් රහයි තරු බොනවත් එක්කනේ කියලා බොනවා. අන්තිමට මොකද වෙන්නේ? ළඟ කාලාන්තර වලින් පෙරසිටමෝල් ගියාම අක්මා සෛල ඩැමේජ් වෙලා අක්මාව අවුල් යනවා පොඩි එකාගේ. ඊට පස්සේ වෙන ලෙඩ ටිකක් එනවා. ඒ පාර අරන් ගිහිල්ලා බලපුවාම මේ මෙහෙම liver enzyme වැඩි වෙලා. එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා නේද? liver enzyme වැඩි වුණාම බෙහෙත් බීලා වෙච්ච දෙයක්ද ඇල්කොහොල් බීලා වෙච්ච දෙයක්ද කියලා බලන්න විදිහක් නැද්ද? පුළුවන්. ඒකත් දැනගන්න පුළුවන්. හරි. මේවය වෙනස් වෙන විදිහ වෙනසක් තියෙනවා බෙහෙත් වලදී ඇල්කොහොල් වලදී. ඒකෙන් වෛද්‍යවරයාට බලාගන්න පුළුවන් කොහොමත් අපිට බොරු නම් කරන්න බෑ. අහු වෙනවා. හරි. බොනවා නේද කියලා අපංග ඉඳ හිට බොනවා. බොහොම කලාතුරකින් වයින් එකක් වගේ බොනවා. අනිත් දවස් වලට බොන්නේ ගල් අරක්කු කිව්වලු. ඒව කිව්වලු හරි බොනවාද කියලා අපං බොහොම කලාතුරකින් වයින් එකක් බොනවා කිව්වලු. එහෙම බොහොම කලාතුරකින් වයින් එකක් බොනවා නම් ඕයි මේක මෙහෙම වෙනස් වෙන්න බෑනේ. ඕයි ඉතින් අනිත් දවස් වලට බොන්නේ ගල් අරක්කු කිව්වලු.
එහෙමයි ඉන්නවා හරි. හරි. කටේ තියන්නේ නැහැ කියලා සමහර අය කියන්නේ. ඇත්ත. වීදුරුවකටවත් දාන්නේ නැහැ. වීදුරුවකටවත් දාන්නේ නැහැ. මෙහෙම ටස් කරලා ගැඩුවා. ඒතර උගුරෙන් වැටෙන්නේ කටේ තියා කිව්වේ ඇත්ත. හරි. හැබැයි ඉතින් වීදුරුවල දාලා බිව්වත් බෝතලේ කටේ උඩ උගුරට හලා ගත්තා යන්නේ අක්මාවට. ඒ ඩැමේජ් එක වෙනවා. Study Pack by Tiss Jananayaka. විෂය නිර්දේශය සියලුම ඒකක ආවරණය වන සිද්ධාන්ත නිබන්ධන කට්ටලය සමග ස්ව අධ්‍යයන ප්‍රශ්න උත්තර නිබන්ධනය සහ අදාළ වීඩියෝ ලෙසන්ස්. දැන් ඔබේ දරුවාට උසස් පෙළ සියලුම ජීව විද්‍යා පාඩම් ලංකාවේ ඕනෑම තැනක සිට www.sipsuru.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.